ආයිබෝන් කියලා පිළිගන්නවා හෙල්තිප්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ ඩිපෝ එන්නත ගැන. ඉතින් අපි දන්නවා ඩිපෝ එන්නත කියන්නේ මේකේ විද්‍යාත්මක නාමය තමයි මෙඩ්රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් ඉන්ජෙක්ෂන් කියලා. මේ ඩිපෝ එන්නත අපි උපත්පාදන ක්‍රමයක් ලෙස භාවිතා කරනවා. මේක සෑම මාස 3කට, ඒ කියන්නේ හරිනම් සති 12කට වරක් ඔබ එන්නත් කරගන්න ඕන. ඉතින් මේකේ මිලිලීටර් එකක මිලිග්‍රෑම් 150 ඩිපෝ මෙඩ්රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් කියන සංයෝගය තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේ මිලිලීටර් එකක් අපි එන්නත් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඔයාලට මාස 3න් 3ට මේක විද ගන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඩිපෝ එකේ තියෙන වාසි ගත්තහම ඔයාලට ඉතින් මේක මාස 3කට වරක් තමයි විද ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම පහසුවෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මිතුරු පෙති ගත්තාම මේක අපි දිගට පාවිච්චි කරනවා. නමුත් මෙහිදී එහෙම භාවිතා කිරීමක් අවශ්‍ය වෙන්නේ මේ ඩිපෝ එක විද ගන්න පුළුවන්. ඊටම පහසුයි. ඒ වගේම මෙහි තියෙන අවාස තමයි සමහර බ්ලීඩින් දෙනවා, මෙන්ස්ට්රුවල් බ්ලීඩින් ගොඩාක් වෙන අයට මේක පාවිච්චි කරන්න බෑ. සමහර අයගේ මතයක් තියෙනවා මේක විද්දහම මහත් වෙනවා, සමහර අය කියනවා කෙට්ටු වෙනවා, සමහරක් විට මෙහි තියෙන හෝමෝන් නිසා අපිට බඩගින්න ඇති වෙන්න පුළුවන්. ඒතකොට කෑම පාලනය කිරීමෙන් මේක මහත් වීමක් හෝ කෙට්ටු වීමක් කියන දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරලා නම් නැහැ. මෙහි තවත් තියෙන අවාසියක් තමයි ඉතින් මේක නතර කරපු ගමන්ම ප්‍රෙග්නන්ට් වීමේ හැකියාව ටිකක් අඩුයි. ඒ කියන්නේ ඔයා ලූප් එකක් හරි මිතුරු පෙති වගේ බලනවා නම් ඒක නතර කරපු සැනින් ඔයාගේ තියෙන හෝමෝන මට්ටම නතර වෙනවා. ලූප් එක නම් හෝමෝන භාවිතා වෙන්නේ නැති නිසා ඒක ඉවත් කරපු ගමන් ඔයාට ප්‍රෙග්නන්ට් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙහිදී මේ සුළුෙන් රුධිරයට සංයෝගයක් වෙන නිසා මේ සංයෝගය සාමාන්‍යයෙන් ඔබ නතර කරත් කීප මාස කිහිපයක් දුරක් තියෙන්න පුළුවන්. ඉතින් මේක නතර කරව ගමන් වලට ප්‍රෙග්නන්ට් වීමේ හැකියාව ටිකක් අඩු වෙනවා. ඒක තමයි තියෙන අවාසිය. නැත්නම් මේක ඊටාම භාවිතා කිරීමට සුදුසු පහසු